නේ මට දඬුවමක් දෙන්න දාන්න එපා ප්ලීස්. මොකක්ද දඬුවමක් දෙන්න කියන්නේ? මොන දඬුවම්ද? මොන දඬුවම්ද? ඕන දඬුවමක් දෙන්න Facebook දාන්න එපා. නෑ මට දඬුවම් දෙන්න උවමනාවක් නැහැ කාටවත්. ඉතින් මම එහෙම ඇවිල්ලා චූපීලා යන්න. ඊයා. What චූබන පිස්සෙත්? What චූබන පිස්සෙත්? ඔය ඉතින් ඒක වැරද්දක් නෑනේ ඔය මේ. දැන් ඕක කියනද මට ගත්තේ ඊයා නේ ඊයා. ඉන්නකෝ මන් දාන්න මේක. අනේ දාන්න එපා. නෑ දානවා. අනිවාර්යෙන්ම. ලැජ්ජ නෑ උඹලට. වෙන ඕන දඬුවමක් දෙන්න. නෑ වෙන දඬුවම් දෙන්නේ නෑ කොහොමත් මේක දානවා මම දැන්. අසහනකාරයෙක් කියලා. මගේ මේ ඕන තව ෆොටෝස් එවන්න දාන්න එපා. එපා වාගේ ෆොටෝස් එවන්න එපා මම දානවා මේක. හරි මේ ඔබට මේ කොහාටද යන්න කියන්නකෝ එහෙම ටොයිලට් එකක් මට. ඊයා මොකටද ඔයා මොනවද ඒ වලට කියලා කරන්නේ? ඔයා මොනවද ඒ වලට කියලා කරන්නේ? මං ගිහිල්ලා ඉතින් මේ දන ගහගෙන ටොයිලට් එකට ගිහලා දන ගහනවා. දන ගහලා මොකද කරන්නේ? දන ගහලා ඊට පස්සේ මේ ඒකට අයිස්ක්‍රීම් එකක් දානවා. ඊයා ඊට පස්සේ ඉතින් මම ඔය නිතර රට යන හින්දා මේ ඔය මීපැණීම තියෙන ගොඩක් ගණන් කිව්වා. ලංකාවේ ගන්න නැහැ ඒ වගේ වැඩකට ඉතින් ඔය ගොඩක් ගණන් 25000 30000 මීපැණි බෝතල් තියෙනවා. ඒ වගේ එකක් කරන් ඊට පස්සේ අයිස්ක්‍රීම් එකට ඒක දාලා දන ගහලා කනවා. ඊයානේ මට වමනේ යන්නෙනවා. ඔයා පොඩි කාලේ ඉඳන් ඕවා කරනවද? ඔව් ඉතින් කරනවා ඔබතුමියගේ උත්තමාවියක් දැක්කොත් එහෙම. ඊයා යකෝ දැන් පාරේ යන්නත් බැහැ තොපි වගේ උන් හින්දා කො පුදුම බයෙන් ජීවත් වෙන්න වෙලා තියෙන අසහනකාරයෝ සක්කිලියෝ.